අද දෙන වැස්සේ නැත්තම් ගොඩ නේ පොඩ්ඩක් ඉවරයක් කරගන්න තිබුණා එක්කම නේ. වාසුන්නේ ආද වැස්සන උදේ නම් මුකුත් කරගන්න දිහන්නේ. බලමු පුළුවන් ටිකක් කරමු ඈ. ඔය කරන්න පුළුවන් ටිකක් බලලා කරමු. කම්මැලි වෙන්න බෑ. කම්මැලි නෙවෙයි කොහොම හරි කරමු ඈ. අනිවාර්යෙන් අපි මොනවා වැඩක් කරන්න එපා. මේ කම්මැලි ගමක් යන්නත් එක්ක මම එහා අහපන්. ඔබ දන්නවදව? ඔව්. සිංහල මිනිස්සු කෙල ගහන විදිය. ඈ? සිංහල භාෂාවෙන් කොහොමද වාසුන්නේ ඈ? සිංහල මිනිස්සු කෙල ගහ සිංහල භාෂාවෙන් කෙල ගහන්නේ පූ. ඔව් එහෙම තමයි. එහෙම තමයි කෙල ගහන්නේ උදේ. එතකොට ඔබ දන්නවද ඉංග්‍රීසි භාෂාවෙන් කෙල ගහන්නේ කොහොමද කියලා? වාසුන්නේ? දන්නේ නැහැ. සාමාන්‍ය දැනුම ඍණ බිඳුවයි නේ. වැඩක් නෑ. ඔලොයි පොඩ්ඩක් ඉගෙන ගනින්නවා. සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ. නැත්තම් මේ සමාජ ජීවත් වෙන්න අමාරුයි. ඉගෙන ගන්න කාලයක් තිබුණා. එමයි. ඉංග්‍රීසි භාෂාවෙන් දැන් මං එක්කලා. ඉංග්‍රීසි භාෂාවෙන් කෙල ගහන්නේ කොළො දැන් නැත්තම් දැන් හරි ඉගෙන ගනි. ඔව්. ඉංග්‍රීසි භාෂාවෙන් කියන to you. නේද? කොහොමද? to you. නේද? එහෙම තමයි දන්නවනේ. මේක තේරුණා නේ ටික. හරි. එතකොට හරි උඹ කියහම් බලන්න හින්දි භාෂාවෙන් කොහොමද කියලා ගහන්නේ? කත්සින් දන්නේ නැහැ වාසුන්නේ මං සිංහල ටිකයි දන්නේ. මරුචාරි. ඒක දන්නෙත් නැහැ. ඒක තමයි වැඩි. කොල්ල. හින්දි භාෂාවෙන් කියලා ගහන්නේ ඉතින් දෙන්න ඕක බලන්න. තුම්සේ. කොහොමද? තුම්සේ. හරි. පටසේ. නෙවෙයි. ඕව තමයි සාමාන්‍ය දැනුම. ඕන රටකට ගිහිල්ලා බය නැතුව කතා කරන් ඕන දෙයක් ඕන තැනක ඕ භාෂාවල් ඉගෙන ගන්න ඕනේ. මං ගාවින් කියනවා මං ඔක්කොම කියා දෙනවා. මට හොඳ දැනුමක් තියෙනවා. වාසුන්නේ එක්ක වැඩ කරා නම් මං සෑයන් ටික අනිවාර්යයෙන් හොඳ ගමනක් ගිහින් වෙලාවකට මට තේරෙනවා. ඔබ දන්නවද? චීන භාෂාවෙන් කියලා ගහන්නේ කොහොමද කියලා? ඒක දන්නෙත් නෑ. ඒක දන්නෙත්. චීන භාෂාවෙන් කියලා ගහන්නේ තුවෑව්. කොහොමද? තුවෑව්. අන්නාලි. තුවෑව්. තකොට හරි උඹ කියන් බලන්න. මේකවත් කියන්න. එකක්වත් දන්නේ නෑනේ. අරාබි භාෂාවෙන් කොහොමද කියලා ගහන්නේ? මට ඉතින් දන්නේ නැහැ බාසුන්නේ. ඉතින් අපි රටවල් වල ගියා. ඕවා ඉගෙන ගන්න. හා මම රටවල් කීයක් කතා ගහව මිනිහෙක්ද බං? ඒක අරාබි භාෂාවේ මිනිස්සු කියලා ගහන්නේ කොහොමද දන්නවද? තුහල්. කොහොමද? තුහල්. අන්න හරි. අන්න උන්ට ඉගෙන ගන්න කොල්ල. ඔව් හෙටත් උදේ වරින් මම පාඩම් ගොඩක් කියා දෙන්න. ඔව් මම හෙට වැඩ නොකරත් මම උදේ එනවා බාසුන්නේ. එන්නේ නැහැ මම වරින් ගෙවල් පැත්තට වරින්.